කටහඬ සමහරු තමයි කටහඬට කැමති, සමහරු කටහඬට කැමති නෑ. සමහරුන්ට කැමති වුණත් ඒක අනිත් අයට ඇහෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒකේ විෂමතා තියෙනවා. එහෙමත් නැත්නම් තවත් සමහරුන්ට ඒකේ ලෙඩ රෝග තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම කටහඬ ඇතිවීම පෞරුෂයකට කටහඬ තියා ගැනීම, රඳවා ගැනීම සහ ලස්සන කරලා ඒකේ තාරතාවය, ඒකේ පරිමාණයන් වැඩි කර ගැනීම, වෙනස් කර ගැනීමත් කරන්නට පුළුවන්. හැබැයි අපි හැම කෙනාටම මූණෙන් මූණ වෙනස් වගේම හඬෙන් හඬටත් වෙනස්. එක වගේම කටහඬවල දෙකක් නැති තරම්. හැබැයි වගේම තමයි ඔබට ටෙනර්ගේ සවුන්ඩ් එක ගන්න පුළුවන් කියලා ටෙනර් තරමට ප්‍රැක්ටිස් කරා කියලා ඔබට ඒක පුළුවන් වෙන්නේ නැහැ. ඒ තීරණය වෙන්නේ ඔබගේ හිස් කබලේ තියෙන කෝටර් එක සහ නින්නාද අවස්ථාව සහ තරතාවයන් මේ දේවල් සියලුම දේ ගන්න හුස්ම ප්‍රමාණය, ඒක නින්නාද වීම වගේම කම්පනය වීම සුරතන්ත්‍රයෙන් ඇතිවෙන්නා වූ ෆෝනේෂන් එක. ඒ හැම දෙයක් මතම. හරි? එතකොට මේ හැම දෙයකින්ම එන හඬ Tamanට ආවේනික හඬක්. එතකොට ගන්න හුස්ම ප්‍රමාණය, breathing, phonation and resonance. කාණ්ඩ තුනක් එකට එකතු වෙලා තමයි ඔබට ඔබේ හඬ ඇති වෙන්නේ. ඉතින් සුරතන්ත්‍රය සහ ඒ නාලය අතර ඇතිවන විෂමතා සහ ඒ අපහසුතා නිසා සුරතන්ත්‍රවල ගැටි පැමිණීම, ඕන්ට වැඩිය කෑ ගැසීම නිසා සුරතන්ත්‍ර අතර තියෙන මස් පිඬු බොරු සුරතන්ත්‍ර ක්‍රියාත්මක වීම, ඒව නිසා සුගක් අයට හඬ ගැටලු තියෙනවා. වැඩිපුරම හඬ පාවිච්චි කරන අයට අපි කියන ප්‍රොෆෙෂනල් වොයිස් යූසර්ස් ලගේ හඬ වෙනස් වෙන්නේ මෙන්න මේක නිසා. ඉතින් අපිට මේක හදා ගන්නට පුළුවන් පළවෙනි එක තමන්ගේ වෙනස හඳුනා ගැනීම. දෙවෙනි එක ඒ සඳහා ක්‍රියාත්මක වීම. එහි තියෙන පැතොලොජි එක තියෙන කාරණාව මොකක් නිසාද මේක වෙලා තියෙන්නේ කියලා සොයා ගැනීම. මේ සඳහා පරීක්ෂණ කරන්න සමහරලාට උගුර කන්නාස විශේෂඥවරුන් සමග එකතු වෙලා සුරතන්ත්‍රයේ තත්ත්වය පරීක්ෂා කිරීම, මේ වැහෙන ආකාරය හරිද කියලා බලන එක, අන්නේ දේවල් අවශ්‍ය වෙනවා. ඒකම තමයි කතන චිකිත්සාවේදී මේ සඳහා උපදෙස් සහ මාලාවක් තියෙනවා, නීති මාලාවක්. ඒ සමග යන අතරදී පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයට කතන චිකිත්සක රිලැක්සේෂන් ටෙක්නික්ස්, බ්‍රීතින් ටෙක්නික්ස් ඉන්ට්‍රොඩියුස් කරනවා. තමන් පුරුදු පුහුණු විය යුතුයි. අන්න එතනදී තමන්ට ගන්න තියෙන හොඳම කටහඬ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම හැමදාම කියනවා අපිට තියෙන මෙන්ටැලිටි එක අනුවත් අපේ හඬ අවසානයේදී ස්වභාවික තත්වයට මුතු කරගන්නට පුළුවන්. ඒ කියන්නේ අපිට තරහ ගියාම එක කටහඬක්, හොඳ hina සතුටු වුණාම තව කටහඬක්, දුක හිතුනහම ආදර හිතුනම එක කටහඬවල් තියෙනවා. ඉතින් ඔබ කැමති ඔබගේ මානසික තත්ත්වය අනුව හඬ තව තවත් ලස්සන කරගන්න, ඔබට ඕන ආකාරයට හදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ ඒ ගැන හඳුනා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. වෙනසක් තියෙන බව සහ වෙනසක් කිරීමට අවශ්‍ය බව.